අද අපි මේ විදිහේ ගණිත ගැටලුවක් හදමු. ඊයේත් අපි හැදුවා මේ වගේ ගණිත ගැටලුවක්. ඔයාලා ඒක හදන්න ඇති. අදත් මං හදන්න කලින් වීඩියෝ එක පෝස්ට් කරලා තනියම උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ වීඩියෝ එක ආපහු ප්ලේ කරලා උත්තර ටික බලන්න මගේ පුතාලා. මේකේ පළවෙනියටම අහනවා පැන්සලක හා මකන කෑල්ලක මිල කීයද කියලා. හොඳින් බලන්න මේ දීලා තියෙන පින්තූර. මෙතන තියෙනවා මකන කෑලි 3ක්, පැන්සල් 2ක්. මේකේ තියෙනවා මකන කෑලි 2ක්, පැන්සල් 1ක්. එතකොට අපෙන් අහන්නේ පැන්සලක හා මකන කෑල්ලක මිල කීයද කියලා. දැන් හොඳින් බලන්න මේ මෙතන තියෙනවනේ 3ක්, මකන 2යි පැන්සල් 1යි. එහෙනම් අපි මෙන්න මෙතන මකන 2යි පැන්සල් 1යි. මේ කොටස අයින් කරාම ඉතිරි වෙනවා මකණයකුයි පැන්සලකුයි. එහෙනම් මේ කොටසට මිල වෙන්නේ කීයද? රුපියල් 55යි. එහෙනම් 95න් 55ක් අඩු කරාම එන්නේ මකන කෑල්ලක සහ පැන්සලක මිල. එහෙනම් මේකට කඩු වැඩේ තමයි 95න් 55ක් අඩු කරනවා. 5න් 5ක් 0යි. 9න් 5ක් 4යි. එහෙනම් පැන්සලක හා මකන කෑල්ලක මිල රුපියල් 40යි. පැන්සල් 3ක හා මකන කෑලි 5ක මිල කීයද? පැන්සල් 3කයි මකන කෑලි 5කයි. මගේ පුතාලට හොඳට පේනවද මෙතන තියෙනවා මකන කෑලි 3ක්, මෙතන තියෙනවා මකන කෑලි 2ක්. එහෙනම් මේ දෙක එකතු කරාම මකන කෑලි 5යි. මේ කොටුවේ තියෙනවා පැන්සල් 2ක්, මේ කොටුවේ තියෙනවා පැන්සල් 1ක්. ඒ ටික එකතු කරාම පැන්සල් 3යි. අපෙන් අහන්නේ පැන්සල් 3කයි මකන කෑලි 5කයි. එහෙනම් මේ කොටු දෙකේ තියෙන පැන්සල් සහ මකන වල වටිනාකම් එකතු කරාම අපිට එන්නේ මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. එහෙනම් 95යි 55යි එකතු කරන්න ඕනේ. 5යි 5යි 10යි ඉතුරු 1යි 9යි 10යි 5යි 15යි. එහෙනම් පැන්සල් 3ක හා මකන කෑලි 5ක මිල 150යි. ඊට පස්සේ අපෙන් අහනවා පැන්සල් 2ක හා මකන කෑලි 4ක මිල කීයද කියලා. එහෙනම් මගේ පුතාලට ඉක්මනට පේන්න ඕනේ පුංචි දෙයක්. මොකද්ද? පැන්සල් 2ක්. එහෙනම් මෙතෙන්ට තව පැන්සලක් එකතු වෙනවා. මකන කෑලි 4ක්. එහෙනම් මකන කෑලි තව 2ක් මෙතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ මේ කොටුව ඇතුලේ තියනා වගේ සෙට් 2ක්. ඒ කියන්නේ මොකද්ද? 55 2ක්. 55 දෙකෙන් ගුණ කරන්නත් පුළුවන්. 55 2ක් එකතු කරන්නත් පුළුවන්. ඇයි මකන කෑලි 4යි පැන්සල් 2යි. දෙවරක් 5 10යි. ඉතිරි 1යි. දෙවරක් 5 10යි 1යි 11යි. පැහැදිලිද මගේ පුතාලට? හරිම ලේසි මේ වගේ ගණිත ගැටලු විසඳන්න. හොඳට ඔයාලගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ දීලා තියෙන රූප. ඉතින් සමහර වෙලාවට මේ වගේ ගණිත ගැටලු දැක්කහම ඕගොල්ලෝ මෙතන තියෙන්නේ මකන 2යි පැන්සලයි මෙවුවා බෙදලා හදන්න යන එහෙම නෑ. රූපය ඇතුළෙම උත්තරේ තියෙනවා. හොඳයි. එහෙමනම් මගේ channel එකත් subscribe කරන්න. වීඩියෝ එකට යටින් තියෙන bell icon එක click කරලා ඒ වගේම දිගටම channel එකත් එක්ක ඉඳලා මම දාන ගණිත ගැටලු බලන්න, හදන්න, ජය ගන්න. මගේ පුතාලට ජයෙන් ජයම වේවා.